බීජ වැපිරීම සිද්ධ කරන හැබැයි මොන වගේ ප්‍රතිඵලයක් කීයද දන්නේ නැහැ. ඵල දරන්න ඕන. කරකවල අතාරිනවා වගේ පුදුමයට පත් කරන දෙයක්. බීජ වැපිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙනවා. කාලයක් තිස්සේ පොරොන්දු අහනවා. එතකොට දේශපාලනයෙන් කලකිරිලා අවංක වෙන්න ඕන. අපි එතනින් පටන් ගන්න. ඇදහිල්ල මැරිලා ඇදහිල්ල ශක්තිමත් නැහැ. අභිරහසක් තමයි අනාවරණය කරන්නේ. බඩගින්න ඉන්න කෙනෙකුට අපිට කියන්න පුළුවන් ද ඔවුන් කටු අතර වැටිච්ච බීජ කියලා. අරගලයක ඉන්න ඕන. කටුක භාවය අවතක්සේරු කළ යුතු නැහැ. සුල්ලිකුණාටු මොන ගම් වතුර මොන දේ ආවත් සරුපස තුල ඔවුන් වැඩෙනවා. 30 ගුණයකින් 60 ගුණයකින් 100 ගුණයකින් විතර පළ දරනවා කියලා කියනවා. නාස්වීමට වඩා වැඩි පළ දැරීම මහත් ඵලයක්. මම මොන පසද? සර් මොන වගේ පසක්? පස එකයි. මේ වචනය මටයි කියලා ඔබ අයිති කරගන්න. එතකොට ඔබ පාර මොලොක් කරાવી. ඔබව මොලොක් කරගන්න. අපි පළ දැරුවම තමයි දෙවියන් වහන්සේව මහිමයට පත් වෙන්නේ. අපි මොන වගේ පසක් වෙනවද කියන එක අපි තීරණය කරගන්න ඕන. ජෙසුපීටයි. එක්තරා ගොවියෙක් ඉන්නවා. මේ ගොවියා තමුන්ගේ ගොවිතැන කරද්දී බීජ වැපිරීම මුලින්ම කරනවානේ. ඒ කරනකොට එක එක තැන්වලට එක එක පස් තියෙන තැන්වලට මේ ගොවියා තමුන්ගේ බීජ දානවා. පාරේ සමහරක් බීජ වපුරනවා. එතකොට ඒ කියන්නේ පාරේ තියෙන පසට අදාළ බීජ වපුරීමක් කරනවා. ගල්වල සමහරක් වෙලාවට බීජ අතුරනවා. බීජ වපුරනවා. සමහරක් වෙලාවට කටු අතර බීජ වපුරනවා. ඒ වගේම තමයි අද කාලේ අපේ සමාජින් අපේ අම්මලා තාත්තලාත් නේ. ඒ අය තමුන්ගේ දරුවෝ වෙනුවෙන් කොච්චර දේවල් කරනවා. ඒවයින් ප්‍රතිඵලයක් ලැබෙයිද නැද්ද කියලා දේ ඔවුන් හිතන්නේ නැහැ. නමුත් ඔවුන්ගෙන් කළ යුතු දේ ඔවුන් කරනවා. ඒ වගේම තමයි අපේ රටේ ඉන්න ගොවියෝ තමුන්ගේ අස්වැන්න කොයි වගේ පළදාවක් බවට පත් වේද කියලා විශ්වාසයක් නැතුව ඔවුන් හොඳ අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණෙන් ඔවුන් බීජ වපුරනවා. බීජ වැපිරීම සිද්ධ කරන හැබැයි මොන වගේ ප්‍රතිඵලයක් කීයද දන්නේ නැහැ. අපි හැමෝම විශ්වාසය මත වැඩ කරන අයනේ. කියන්නේ අපි අපෙන් කළ යුතු කාර්යභාරය කරනවා. ප්‍රතිඵලය කොයි වගේ වේද කියන්න අපි දන්නේ නැහැ. ප්‍රේක්ෂක හිතවතුනි අප අදහන දෙවියන් වහන්සේත් එහෙම තමයි. උන්වහන්සේගේ වචනය අප සියලු දෙනා අතර උන්වහන්සේ වපුරලා තියෙනවා. එයින් පළ දරනවද නැද්ද කියන එක ඔබෙත් මගෙත් තීරණයක්. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානයට ලක් කළ යුතුයි. අද දවසේදී ඉරුදින සුපුවත රත්වලක් තුලින් අපි සාකච්ඡා කරන්නේ එවන් වූ බයිබල් පාඨයක් පිළිබඳව. මේ ඉරිදාට නියමිත අපේ බයිබල් පාඨය. ශුද්ධවර මතෙව්ස් විශේෂයේ 13 වන පරිච්ඡේදයේ පළවන වගන්තිය සිට 23 වන වගන්තිය දක්වා වපුරන්නාගේ උපමාව තමයි අද දවසේදී අපිට සාකච්ඡාවට බඳුන් කරන්න තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසෙත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මහාචාර්ය ඇන්ටන් මීමන මහතා. ජෙසුපීටයි. ඉතින් අද දවසේදී අපි උත්සාහ කරමු මේ සුවිශේෂ පාඨයේ ඔස්සේ යම්කිසි විවරණයක් ලබා ගන්නට. අපි මුලින්ම සුවිශේෂයට යොමු වෙලා යමු. මම කියවන්නම් සුවිශේෂයේ පළමු වගන්තියේ සිට 9 වන වගන්තිය දක්වා මේ සුවිශේෂය අපිට කොටස් කීපයකට බෙදා දක්වන්නට පුළුවන්. අපි පළවෙනි කොටස විදියට 9 වෙනි වගන්තිය වෙනකන් අපි පුංචි අවබෝධයක් අරගෙන ඉමු. 9 වෙනි වගන්තිය දක්වා මෙන්න මෙහෙමයි තියෙන්නේ. එදිනම ජේසුන් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන්සේක. අති විශාල සමූහයක් උන්වහන්සේ වෙත රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ. උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින් මෙසේ වදාළසේක. බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මගදිගේ වැටිනි. කුරුල්ලෝ වවුත් ඒවා අවුලාගෙන කෑහ. සමහරක් පස තුනී ගල් බිම්වල වැටි පස ගැඹුරු නොවූ බැවින් වහාම පැලවිය. එහෙත් හිරු නැගුණු කල ඒවා දැවී මුල් නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටුගස් අතර වැටිනි. කටුගස් වැවි ඒවා යටකර දැමීය. තවත් සමහරක් සරු බිමෙහි වැටි එකකින් 100 ගුණයක්ද, එකකින් 60 ගුණයක්ද, එකකින් 30 ගුණයක්ද බැගින් ඵල දැරීය. සවන් නැත්තෝ සවන් දෙත්වා. මේක තමයි අද දවසේදී අපේ සුවිශේෂ පාඨයේ පළවෙනි පියවර.
මහචරතුමනි ස දැන් යේසුස් වහන්සේ මේ උපමාව කියන්නේ මොන වගේ මොහොතකද උන්වහන්සේත් ප්‍රතික්ෂේප වීම අත්දකලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පළවෙනි කොටස ඒ ඔස්සේ අපි විග්‍රහ කරන්නට පටන් ගමු සර්. දැන් අපි දන්න දෙයක් තමයි ක්‍රිස්තුන් වහන්සේගේ උපමා කතා වලින් අපි තේරුවොතින් ජනප්‍රියම උපමා කතා මොනවාද කියලා කීපයක්. ඒ කියන්නේ හැමෝම දන්න අහලා තියෙන කිතුණු නොකිතුණු හැමෝම අහලා තියෙන උපමා කතා 3-4ක් තේරුවොතින් ඒ අතරට අනිවාර්යයෙන්ම එන එකක් තමයි වපුරන්නා පිළිබඳ උපමාව. ඒ වගේම අපි දන්නවා යහපත් සමරිතානුවරයාගේ උපමාව කිව්වමත් ඉතාම ජනප්‍රියයි. ඒ වගේම අර නාස්තිකාර පුත්‍රයාගේ උපමාව මතකද අපි පොඩි කාලේ දහම් පාසල් වල නාට්‍යත් කරනවා ඒ ගැන නේ. නැතිව පුත්‍රයාගේ උපමාව ගැන නාට්‍ය අනුසාරයෙන් එහෙම නැත්නම් යහපත් සමරිතානුවරයාගේ උපමාව ගැනත් නාට්‍ය කරනවා. ඒ කියන්නේ ඒවා ඊතරම්ම මනුෂ්‍ය ජීවිතයට බලපාපු උපමා. ඒ වගේම මේ වපුරන්නා පිළිබඳ උපමාවත් අතිශයින්ම ජනප්‍රිය උපමා අතර තියෙන එකක් අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ මතේතුමාගේ සුවිශේෂය අපි පොඩ්ඩක් පසුබිම බලාගෙන ගියාම මේ උපමාවේට තියෙනවා පසුබිමක්. එකක් තමයි මතේතුමාගේ සුවිශේෂයේ උන්වහන්සේ මුල ඉඳලම ඉඟි කරනවා ඵල දැරීම ගැන. ඕක මේ ක්‍රිස්තුන් වහන්සේ විතරක් නෙවෙයි ස්නාවක යොහාන්තුමාත් කතා කරන දෙයක් තමයි මතකද? ස්නාවක යොහාන්තුමා මිනිසුන්ව කැඳෙව්වම ජෝර්දාන් ගඟ අසල 3 වන පරිච්ඡේදයේ 8 වෙනි එකට අපි ගියොතින් ඊට පස්සේ කියනවා එසේනම් ඔබ පසුතැවී සිතරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. දැන් ඔක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ එහෙමයි. නමුත් ඔතනක් තියෙන්නේ ඵල දැරීම ගැන කියන්නේ. දැන් මම ඒක ඉංග්‍රීසි බයිබලෙන් කියවන්නම්. bear fruit that befits repentance. ඵල දරන්න ඕන. අපගේ ජීවිතවල ඇත්තටම වෙනසක් තියෙන බවට. ඒ වගේම 3:10 මෙහෙම කියනවා. 3:10 කියනවා තවද දැනටම පොරව ගස් මුල් වලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. එතනත් ඉඟියක් දෙනවා ඵල දැරීම අපේ ජීවිත තුල අතිශයින් වැදගත්. ඵල දැරියේ නැත්තම් අපේ ජීවිත වලට අර්ථයක් නැහැ. ඒ විතරක් නෙවෙයි දෙයයන් වහන්සේව කපලා දානවා කියන එක. ඊට පස්සේ අපි යන් එතනම 11:25ට පොඩ්ඩක් යන්න. දැන් ක්‍රිස්තුන් වහන්සේ කොහොමද මිනිසුන්ගේ මනස සූදානම් කරන්නේ මේ දේ සඳහා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා 11:25 ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ස්වර්ගයටත් පොළොවටත් ස්වාමින් වන පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් අනාවරණය කොට බාලයන්ට ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එතනත් ඒ කියන්නේ මෙවැනි දේවල් වල ගැඹුර තේරුම් ගන්න අපි අර අතුලාන්තයෙන් විවෘත අය වෙන්න ඕන. ඊට පස්සේ මම එක තැනක් කියවන්නම් 12:33 ඔතනම කෙලින්ම කියනවා හොඳ ඵල දරන ගස් ගැන. 12:33 මතේතුමාගේ සුවිශේෂය. ගස හොඳ නම් ඵල හොඳය. ගස නරක නම් ඵල නරකය. ගස හැඳින් වෙන්නේ එහි ඵලවලනි. ඵල දැරීම ගැන තමයි උන්වහන්සේ දැන් මේ අපේ මනස සූදානම් කරමින් ඇවිල්ලා තියෙන්නේ මේ ස්ථානයට එනකන්. දැන් අපි දන්න දෙයක් තමයි ක්‍රිස්තුන් අර ඔබතුමත් ඒක නිකන් ඉඟියක් කරා සමහර අය ඉන්දියා උන්වහන්සේගේ වචන අහලා ප්‍රතික්ෂේප කරපු අය ඉන්දියා සමහරකට බහුතරය වෙන්න ඇති. ඒ නිසා තමයි උන්වහන්සේ මේ උපමාව කියන්නේ. දැන් ඒ කතා කරන ප්‍රතික්ෂේප වීම වලට බයිබලයේ පවා කලින් තියෙන පරිච්ඡේද වලින් කතා කරන ප්‍රතික්ෂේප වීම වලට පිළිතුරක් මේ පරිච්ඡේදය තුල තියෙනවා. පිළිතුරක් සහ ඒයින් අපි ඇත්තට උන්වහන්සේ කරන්නේ කිසිම දෙයක් නිසා අධෛර්යයට පත් වෙන්න එපා කියන එක. කලබල වෙන්න එපා, අධෛර්යයට පත් වෙන්න එපා. සමහරක් වෙලාවට තමාට තේරෙන්න පුළුවන් අපි දෙයක් උගන්වනවා කියලා පිරිසකට. එහෙම නැත්නම් දේශනාවක් කරනකොට අපිට හිතෙන්න පුළුවන් මෙතන එක එකක්වත් මාට අහුම්කම් දෙන එකක් පේන්නේ නැහැ. ඒත් එක්කෙනෙකුටවත් මං කියන දේ අවබෝධ වෙලා නැහැ කියලා සමහර වෙලාවට අපිට හිතෙනවනේ. එවැනි තත්ත්ව වලින් අධෛර්යයටපත් වෙන්න එපා. කල යුතු දේ කරන්න ඵලදරයි. දැන් ඇත්තට උන්වහන්සේටත් ඔය අත්දැකීම තිබුණානේ. ඔව්. ඒතර ඒ අත්දැකීමත් මෙතන ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම තව මේ සඳහා මේ උපමාව හරියට ග්‍රහණය කරගන්න පොඩ්ඩක් අපි දැනගන්න ඕන ඓතිහාසික සහ භූගෝලීය පසුබිම සහ ඔවුන්ගේ කෘෂිකර්මාන්තය කරපු විදිහ. ඔව් ප්‍රධාන වශයෙන් ඔය පැලස්තීනයේ කෘෂිකර්මාන්තය කියන
ඔය විෂයේ තියෙන විශේෂ කාරණයක් තමයි දැන් ලංකාවෙනම් ගොවිතැන් කරනකොට සීසාන්නේ මුලින්ම පස සකසගෙන මුලින්ම සකස් කරලා සකස් කරලා හැබැයි ඒ රටේ එහෙම නෙවෙයි ඒ රටේ පැරණි කාලේ වැපරීම කරයින් පස්සේ තමයි ඔවුන් නගුලෙන් සීසන්න පටන් ගන්න. මුලින් වපුරනවා බීජ වපුරවන නැත්නම් අපි හිතන්න පුළුවන් කොහොමද මග වැටෙන්නේ කියලා ගල්වල වැටෙන්න මේ අන්දෙක්ද මේක කරන්න කියලා හිතෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බීජ පැල කරනකොට අපේ ලංකාවේ වගේ බොහොම පරිස්සමෙන් කරන්නේ අපි. බොහොම අවධානයෙන්නේ. දැන් ඔවුන් කරන්නේ සීසයන්ට ඉස්සෙල්ලා එහෙම නගුලෙන් අර ගවයන් භාවිතා කරලා පස සකස් කරන්න ඉස්සෙල්ලා බීජ ඉහින්නේ. ඊට පස්සේ තමයි පස සකස් කරන්නේ. එතකොට එකම දේ තමයි සෑහෙන්න බීජ ප්‍රමාණයක් නාස්ති වෙන්න පුළුවන්. අපතේ යන්න පුළුවන්. ඒකනේ උන්වහන්සේ මේ කියන්නේ. එතකොට දේව වචනය දේශනා කිරීමේදීත් එවැනි අත්දැකීම් අපිට ඇති වෙන්න පුළුවන්. අපිට තේරෙන්න පුළුවන් අපේ වචන අපි අපරාධේ නාස්ති කරනවා. කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැහැ. මොකද ඊට පස්සෙත් උන්වහන්සේ කියනවානේ මෙතනම. හරි. 13 කියනවා 13 ඒකට හොඳ ඉඟියක් තියෙනවා. එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසාද අසා නොඅසන නිසාද වටහා නොගන්න නිසාද ඔවුන්ට උපමා මගින් කතා කරමින් කියලා දිගටම විස්තරයක් දෙනවා. ඒකෙන් අපිව ඇත්තට ලොකුවට ධෛර්යමත් කරනවා. අධෛර්යයට පත් වෙන්න එපා. මිනිසුන් අපි කියන දේ තේරුම් ගත්තේ නැත්නම් පිළිගත්තේ නැත්නම් එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරෝතින් ඒ අධෛර්යයට පත් වෙන්න හේතුවක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය කියන එකස සුදුසු අය කවුද කියලා හොය දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තම දෙවියන් වහන්සේගේ වචනය කියන දේ උන්වහන්සේ අපට උරුම කරලා දීලා ඉවරයි. ඒ අයිති කර ගැනීමේ වගකීම දෙන්නේ අප සතුව. කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය හරි අපි කියන්නේ අර ඕපන් දෙයක්. ඒ කියන්නේ හරි විවෘතව තියෙනවා හැම කෙනෙකුටම අයිති කරගන්න. ඒක මේ බයිබල් පාඩය තුල විශේෂයෙන් ගම්ම වෙනවා නේද? ඒකයි අනිත් එක තමයි අර පළදරන අය හොඳට පළදරනවා. ඒක විශාල. ඒක අපිව නිකන් පුදුමයට පත් කරනවා. පළදරනකොට ඒක මහා විදිහට ඒකනේ කියන්නේ මේ 30 ගුණයකින් 60 ගුණයකින් 100 ගුණයකින් ඒක නිකන් අපිව අර කරකවල අතාරිනවා වගේ පුදුමයට පත් කරන දෙයක්. දැන් උන්වහන්සේ කියපු උපමා කතා වලින් උපමා දෙකක් තියෙනවා. මේ එකක් අනිත් එක තමයි අර කිරිඳි සහ තිරිඟු පිළිබඳ උපමාව. උන්වහන්සේම එහි අර්ථ විවරණය කරනවා. උන්වහන්සේම එය තම ගෝලයන්ට පැහැදිලි කරලා දෙනවා. ඒතර දැන් අපි මේ උපමා කතාව ගැන අවබෝධයක් තියෙන නිසා දැන් ඔය උන්වහන්සේ ඒ වපුරන්නා කියලා අදහස් කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රිස්තුන් වහන්සේ. ක්‍රිස්තුන් වහන්සේ තමයි මේක කරන්නේ. විතරන්නේ දැන් මෙතන යොදලා තියෙන 13 එන ග්‍රීක වචනය ස්පෙයිරෙයින් කියන ග්‍රීක වචනය ඇත්තට ඒක අඛණ්ඩව සිදුවන ක්‍රියාවකට යොදන අපි ඒකට කියනවා present infinitive එකක් කියලා. ඒ ග්‍රීක වචනේ සිංහල තේරුම මොකද්ද සර්? මේ මෙතන 3 එනවනේ. ඔව් උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමා වලින් පහදා දෙනවා. වපුරන්නට ගියේය කියන එක ඔය සිංහලෙන් එහෙම තිබුණාට අපි ඒක වචනාර්ථයෙන් ගත්තොත් ඉංග්‍රීසි භාෂාවෙන් වෙන්නේ ඒ ක්‍රියාව නවතින එකක් නෙවෙයි. ඔව්. එක සැරයක් කරලා නවතින එකක් නෙවෙයි. එතන එන්න ඕන මෙහෙමයි. A sower went out to sow. To sow කියන එක තමයි present infinitive කියන ව්‍යාකරණයට. ඒ කියන්නේ වර්තමාන කාලයේ ඒක අඛණ්ඩව සිදුවෙන දෙයක්. ක්‍රිස්තුන් වහන්සේ දේව රාජ්‍යය පැතිරවීම, දේව රාජ්‍ය වෙනුවෙන් වෙහෙසීම, එහෙම නැත්නම් දේව රාජ්‍යයට දේවල් එකතු කිරීම අඛණ්ඩව සිදු වෙනවා කියන අර්ථය තමයි. ඒක නිකන් නවතින දෙයක් නෙවෙයි. ඒ කියන්නේ බීජ වැපරුවා ඉවරයි. එහෙම නෙවෙයි. බීජ වැපිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙනවා. දැන් ඒක අද සිදු වෙන්නේ උන්වහන්සේගේ අනුගාමිකයන් හරහා. අන්න ඒ අර්ථයෙන් අපි ගන්න ඕන. මේක මේ අතීතයේ සිදු වෙලා නැවතුණු ක්‍රියාවක් නෙවෙයි. දිගටම සිදු වෙමින් පවතින ක්‍රියාවක අර්ථය තමයි එන්නේ. එතකොට දැන් මේ බීජවලට අයිති වෙන ඉරණම් 4ක් ගැනනේ තියෙන්නේ. ඉරණම් 4ක්. දැන් උන්වහන්සේගේ අර්ථ විවරණයට ගියාම අපි අර්ථ විවරණය එනවා 13:18. එතකොට බලන්න මම ඒ කොටසක් කියවන්න. යමෙක් රාජ්‍ය පිළිබඳ පණිවිඩය අසා එය වටා නොගනී නම් ඔහුගේ සිතේ වැපුරු දේ නපුරා ඇවිත් පැහැරගනී. නපුරා කියලා අදහස් කරන්නේ යක්ෂයා. ඊට පස්සේ මග දිගේ වැටුණු බීජයන්ෙන් අදහස් කරනුවේ එවැනි අයය. ඒ පළවෙනි වර්ගය. ඔය බීජ වලට සිදුවෙන පළවෙනි ඉරණම කියලා අපිට කියන්න පුළුවන්. 2
පණිවිඩය ඇසූ කෙනෙහිම එය සතුටින් පිළිගනිතත් සිත්හි තැන්පත් වී නැති බැවින් මද කලක් පැවත පණිවිඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහාම කෙනෙකු පැකිලී වැටිති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුවේ එවැනි අයය. ඒගොල්ලෝ අධෛර්යයට පත් වෙනවා ඉක්මනින්. ඔය තුන්වෙනි ඉරණම. දෙවනි ඉරණම තුනට යන් පණිවිඩය අසා මේ ජීවිතයේ කරදරවලින්ද වස්තු මායාවෙන්ද පණිවිඩය යටපත් වීම නිසා කෙනෙක් ඵල නොදරති. කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරන්නේ එවැනි අයය. ඊට පස්සේ තමයි පණිවිඩය අසලා ඵල දරන අය. දැන් ඔය බීජවලට සිදුවෙන ඉරණම් හතරක්නේ. දැන් ඔය ඉරණම් හතර අපේ ජීවිතවලත් තියෙනවා. අනිවාර්යෙන්. දැන් සමහරක් දවස්වලට අපි ඉන්න පුළුවන් පළවෙනි මට්ටමේ. ඒ කියන්නේ හරියට කිව්වොතින් පාරද්දර වැටිච්ච බීජ. නපුරා ඇවිල්ලා ඒවා ඒ කියන්නේ කිසිම විදියකට ඒක යන්නෙම නැහැ. අපේ ජීවිතවලත් තියෙනවානේ අපිට තේරෙනවා දෙයයන් වහන්සේගෙන් නිකන් අපි ඈත් වෙලා වගේ. සමහර අවස්ථාවන් වල අපේ ජීවිතවල තියෙන්න පුළුවන් අපි දෙවනි මට්ටමේ ඉන්නේ. දෙවන මට්ටමේ ඉන්නේ ටික කාලයක් අපි ඒක පවතිනවා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. හරි ඊට පස්සේ සමහර දවස්වල අපි ඉන්න පුළුවන් තුන්වන මට්ටමේ. සමහර දවස්වලට අපේ ජීවිතවල විශාල විදිහට ඵල දරනවා. ඒතර එකම පුද්ගලයා තුල මේ ඉරණම් හතර විවිධ කාලවල විවිධ ජීවිත අත්දැකීම් තුල තියෙන්න පුළුවන්. එකම පුද්ගලයෙක් එකම මට්ටමක නොඉන්න පුළුවන් දීර්ඝ කාලයක්. අතර සර් කිව්වා වගේ දැන් ඔය බීජ ඔය හතර වර්ගෙම අපේ සමාජයට අපේ ජීවිතත් එක්ක හරි සම්බන්ධයි. දැන් පළවෙනි එක ගත්තොත් ඔය පාරද්දර ඇටිච්ච බීජ ගත්තොත් අපේ ලාංකික අපේ මේ දේශපාලන සත්වයා අපේ ලාංකික දේශපාලන පුරවැසියා කියන කෙනා හරි සමීපයි ওই බීජවලට. ඒ කියන්නේ කාලයක් තිස්සේ පොරොන්දු අහනවා. එතකොට දේශපාලනයෙන් කලකිරිලා විශාල කලකිරීම් සහගත ස්වභාවයක් අපේ මිනිසුන්ගේ තියෙනවා නිසා ඒකට විවිධ සමාජ පසුබිම් තියෙනවා. එතකොට දැන් අන්න ඒ වගේ කලකිරීමෙන් සිදුවීම පිරිසක් තමයි ඔය පාරද්දර වැටිච්ච බීජ හා සමාන අය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ලැබෙනවා. නමුත් ඔවුන් තුල තිබෙනා මේ කලකිරීම නිසා ඔවුන්ට ඒක ග්‍රහණය කරගන්නට බෑ. මේ කලකිරීමෙන් ඉන්න මේ වගේ හිතක් කොහොමද අපි පෝෂණය කරන්නේ සහ දෙවියන් වහන්සේගේ වචනය ඇත්තටම මේ කලකිරීමෙන් ඉන්න අයට මේ පාරද්දර වැටිච්ච බීජවලට අපි කොහොමද පළදරන තැනකට පත් කරගන්න පුළුවන් නම් අපි මොන වගේ වචනයක්ද අයිති කරගන්න ඕනේ. එක දෙයක් තමයි අපි ඉන්න මට්ටම අපි හඳුනා ගන්න ඕනේ. ඒ ගැන අවංක වෙන්න ඕනේ. අපි තුන් අද දවසේ උදාහරණයකට මේ මොහොතේ අපිට පේන්නේ අපි ගොඩාක් දෙයන් වහන්සේ ගැන කලකිරීමෙන් එහෙම නැත්නම් බොහොම තරහවකින් එහෙම නැත්නම් ඇත්තට දෙවි කෙනෙක් ඉන්නවද? උන්වහන්සේ අපේ ජීවිත තුල ක්‍රියාත්මක වෙනවද කියන යම් කිසි සැකයකින් නම් ඉන්නේ. අපිට එහෙම දෙවියන් වහන්සේ ගැනත් එහෙම කලකිරෙන්න පුළුවන්ද? එහෙම කලකිරනා ඉන්නවනේ. ඒතර ඒ ගැන හැම විටම අවංක වෙන්න ඕන. අපි එතනින් පටන් ගන්න ඕන. මගේ ඇත්ත తත්වයට මම අවදි වෙන්න ඕන. අවදි වෙලා අපි ඉල්ලන්න ඕන මාව මේ ස්ථානයෙන් තව මට්ටමකට ගෙනියන්න කියලා. මාව මෙතනින් මාව නිදහස් කරන්න කියලා. ඒක හරි වැදගත්. මොකද හැම මොහොතකම අපි එක්ක අවංක වෙන්න ඕන. අපගේ අතුලාන්ත తත්වය ගැන අපටම අවංක වීම ඊටාම වැදගත්. තත්වයක්. නැත්නම් අපි නිකන් බොරුවක් පෙන්වෝතින් ලෝකයට අපි තුල නැති තත්වයක් පෙන්වෝතින් අපි විසින් අපිව රවට්ට ගන්නවනේ. ඒකෙන් හානියක් වෙන්නේ අපටමයි. ඒතර කෙනෙක් දැන් තව දෙයක් මෙතන තියෙනවා. දැන් කෙනෙක් බොහොම පළදරන්න පුළුවන් සතියක් දෙකක්. හැබැයි ආයි වැටෙන්න පුළුවන්. අපි කියන්නේ අර බෑක් ස්ලයිඩ් වෙන අය ඉන්නවනේ. ඊටාම හොඳට පළදරලා උන්වහන්සේ එක්ක ලොකු ගමනක් ගිහිල්ලා යම් හේතුවක් නිසා වැටිලා සම්පූර්ණයෙන්ම යන්න පුළුවන් තව අන්තයකට. ඒක ඔය මෑත ඉතිහාසෙත් ඉඳලා තියෙනවා සමහර ඊටාම හොඳ කිතුණුවන් ඊටාම හොඳට සාක්ෂි දරපු අය පස්සේ කාලේදී අදේවවාදීන් වුණු අය ඉන්නවා. බයිබල් විශාරදයන් අතරත් එවැනි අය ඉන්නවා. ඒක නිසා ඊටා වැදගත් අපි පළදරන කොටත් උන්වහන්සේ මත නිහතමානීව යැපෙන්න ඕන. පළදැරීම උඩඟුව ඇතිවීමට හේතුවක් නෙවෙයි. ඒ වගේම අනිත් අය දිහා පල්ලහැට දාන්න අනිත් මිනිසුන්ව පාච්චල් කරන්න හේතුවක් නෙවෙයි. අපි පළ දරන්න අපි විසින් අවංක විය යුතු ප්‍රමාණය වැඩි වෙන්න. දැන් හොඳම උදාහරණය තමයි ඊළඟට ඔය තියෙන බීජ වර්ගය. ඔය ගල් සහිත
ඒ ගල් සහිත ප්‍රදේශයට වැටෙන බීජ. ගැන සම දැන් ඔය බයිබලයේ කියනවා ඒ බීජ යම් කිසි විදියකට සුළු වශයෙන් ඵල දරනවා. හැබැයි කාලයක් යද්දී මුල් ශක්තිමත් නැති නිසා නැත්නම් මුල් නැති නිසා ඒ බීජ මැරෙලා යනවා. දැන් අපේ ජීවිතවලත් එක්වරම අපිට යම් කිසි විදියකට මේ දෙවියන් වහන්සේගේ වචනය ලැබෙනකොට අපි ප්‍රීතියටපත් වෙනවා. එතකොට ප්‍රීතියටපත් වෙලා අපි විවිධ උද්දාමයන්ට පත්වීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ ප්‍රීතිය එක්වරම අපේ නැති වී යනවා. මොකද ශක්තිමත් මුල්. ඒ කියන්නේ ශක්තිමත් මුල් වගේ ඇදහිල්ලක් අපේ ජීවිතවල නැති නිසා. වචනය ලැබුණා, වචනයෙන් පෝෂණය වුණා. හැබැයි වචනයෙන් ප්‍රීති වුණා, උද්‍යෝගිමත් වුණා. ඒක ජීවනචර්යාව බවට පත් කරගත්තා. හැබැයි ඇදහිල්ල මැරිලා. ඇදහිල්ල ශක්තිමත් නැහැ. ඒ නිසා බීජ මැරෙනවා. මෙන්න මේ දේත් හරි වැදගත්. අපි යම් කිසි මට්ටමක අධ්‍යාත්මික වර්ධනයක් තියෙනවා නම් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය මත අපි එය නඩත්තු කරන්න ඕනේ. නඩත්තු නොකරොතින් අපි නැවත වතාවක් අර පිරිහීමකට දෙවියන් වහන්සේගෙන් ඈත්වීමකට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නපුරාගේ ක්‍රියාවලියට අපි හසු වෙන්න පුළුවන්. අපිට නොතේරෙන විදිහට නොදැනුවත්වම. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලියම ඇත්තට උන්වහන්සේ විසින් කරන ක්‍රියාවලියක්. අපිට කරන්න පුළුවන් එයට ප්‍රතිචාර දැක්වීම විතරයි. ඒ වගේම පළදැරීම කිසිම හේතුවක් නිසා උඩඟුවට ආඩම්බරයට අහංකාරකමට හේතුවක් විය යුතු නැහැ. ඒ වගේම දැන් මුල් ශක්තිමත් නැති එකක්නේ අපි ඔය කියන්නේ ওই බීජවල. ඇත්තම කියනවා නම් මුල් කියන එක හැදෙන්නේ නොපෙනෙන තැන. පස යටනේ මුල් හැදෙන්නේ. එතකොට අර හරි අපිට උඩින් වචනය ලැබෙනවා. ඒ කියන්නේ පූජාව වෙලාවේදී දේශනාවේදී ස්වාමි කතා කරනකොට අපි වචනය ලබා ගන්නවා. විවිධ උපදේශන සේවාවලින් අපි පාපුච්චාරණය කරන්න ගියාම අපි වචනය ලබා ගන්නවා. ජානකාන්ත වලින් ඔබ වචනය ලබා ගන්නවා වෙන්න පුළුවන්. walk with God දරා ඔබට අපි පෝෂණය ලබා දෙනවා. එතකොට මේ හැමදේම වචනය ලැබෙනවා. හැබැයි අර පේන්නේ නැති තැන වැඩෙන මුල් නිහඬ යාඥාව, අධ්‍යාත්මික යාඥාව, අපේ අධ්‍යාත්මික ඇතුළාන්තය ගොඩනගා නොගැනීම කියන දේ මුල් ශක්තිමත් නොවීමට ප්‍රධාන සාධකයක්. ඒක තමයි අපි උන්වහන්සේට ඉඩ දෙන්න ඕන. ඒක දෙයන් වහන්සේ විසින් කරනු ලබන දෙයක්. ඒ වගේ මේ වර්ධනය අර ලෝකෙට පේන්න සිදුවන දෙයක්ුත් නෙවෙයි සමහරක් වෙලාවට. නේද? සමහරක් වෙලාවට අපිට පේන්නේ දැක් බැලූ බැලමට කිසිම දෙයක් ලෝකයේ තුල වෙන්නේ නැහැ වගේ. කිසිම අර සාධනීය දෙයක් අපට නිකන් ක්ෂණික ප්‍රතිඵල ලැබෙන දෙයක් පේන්නේ නැහැ වගේ. දෙයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය බොහොම සියුම්. ඒක නොපෙනෙන. ඒක අර අපි අඳුරු කාමරවල ඡායා රූප දිනු කරනවා වගේ තමයි. මාගේ සැලසුම් ඔබගේ සැලසුම් නොවේ කිව්වා වගේ තමයි. මාර්ග ඔබගේ මාර්ග නොවේ. ඒකට අපි විවෘත වෙන්න ඕන. ඒ වගේම අපිට අවශ්‍යයි අර දෙවියන් වහන්සේගේ ඇහෙන් බලන්න ඕන. එතකොට නැත්තම් වෙන්නේ අපි ක්ෂණික නිගමන වලට ඇවිල්ලා උන්වහන්සේගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමහරක් වෙලාවට අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ අපිට පේනවා නම් අපි කරන මේ අපගේ ශ්‍රමයේ ප්‍රතිඵලයක් නැහැ කියලා ඒකෙන් අධෛර්යයට පත්විය යුතු නැහැ. අතර දැන් ගොවියෙකුට මේ වගේ අත්දැකීමක් තිබුණොත් ඊගාව කන්නේද හිතන්නේ නැහැ නේ ආයි ගොවිතැන් කරන්න. ඒක නිකන් අපරාධෙන් විශාල බීජ ප්‍රමාණයක් නාස්ති වෙනවා. මගේ කාලය, ශ්‍රමය, මුදලුත් නාස්ති වීමක් කියලා හිතනවානේ. ඒක තමයි උන්වහන්සේ එතන දෙන වැදගත්ම ඉඟිය. අධෛර්යයට පත් වෙන්න එපා. බාධාවන්, කරදර, පීඩාවන් නිසා ඇත්තට මේවා පීඩාවන්නේ. ඔව්. ඒ පීඩාවන්, කරදර, බාධාවන් නිසා අධෛර්යයට පත් වෙන්න එපා. තමාගේ කාර්යය කරන්න. එතකොට ඵලදරයි. ඒ ඵලදරන ප්‍රමාණයත් අපිව පුදුමයට පත් කරන ආකාරයේ ඵලදැරීමක් සිදු වෙන්නේ. ඵලදරන අය හරියට ඵලදරයි. ඔව්. ගැඹුරින්ම ඵලදරයි. ඒක අපි කලබල විය යුතු දෙයක් නෙවෙයි කියන එක. ඒ වගේ අර ඉස්සලා අර මම සඳහන් කරානේ මේක නැනවතුන්ගෙන් සහ පැනවතුන්ගෙන් ආවරණය කරා කියලා දෙයකට මෙතන තව ඉඟියක් තියෙනවා 13:17 එනවා. ඒකටම බලන්න. සැබවින්ම මම ඔබට කියමි. බොහෝ දිවසිවරයන්ද දැහැමි අයද ඔබ දකින දේ දකින්ටත් අසන දේ අසන්ටත් ආසා වූ නමුත් ඔවුන් ඒවා දුටු වේවත් ඇසු වේවත් නැත. ඒතර උන්වහන්සේ තම ගෝලයන්ට කියනවා මෙතන දැන් දෙයක් සිදු වෙනවා මානව සංහතිය තුල සිදු නොවුණු දෙයක්. මානව සංහතිය තුල මීට ඉස්සෙල්ලා සිදු නොවුණු ආකාරයේ දෙයක් සිදු වෙනවා කියන එක. දැන් ඔය 11 වෙනි පරිච්ඡේදයේ කියනවානේ
ස්වර්ග රාජ්‍යය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත කියලා අභිරහස කියන වචනයනේ මිස්ටේරියොන් කියලා වෙන්නේ. හරි අභිරහස එහෙම නැත්නම් අභිරහස් කියලාත් ගන්න පුළුවන්. mysteries of the kingdom of God කියන එක. ස්වර්ග රාජ්‍ය එහෙම නැත්නම් දේව රාජ්‍ය පිළිබඳ අභිරහස් කියන එක. දැන් ඔය අභිරහස කියන සංකල්පය එනවා පැරණි ගිවිසුමෙත් එනවා. විශේෂයෙන්ම දානියෙල් තුමාගේ පොතේ එනවා දෙවන පරිච්ඡේදයේ හේබ්‍රීය වචනය තමයි රාසා කියන හේබ්‍රීය වචනය. අභිරහසක් කියලා අදහස් කරන්නේ දෙවියන් වහන්සේ විසින් සලසුම් කරලා තියෙන දේවල්. උන්වහන්සේගේ තීරණ උන්වහන්සේ අරගෙන ඉවරනේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම අපට ක්‍රමානුකූලව අනාවරණය කිරීම. ඒක ඇත්තට දෙවියන් වහන්සේට අභිරහසක් නෙවෙයි. දෙවියන් වහන්සේට අභිරහස කියලා සංකල්පයක් නැහැනේ. උන්වහන්සේ සියල්ල දන්නවා. සියල්ල දන්න කෙනාට අභිරහසක් නැහැනේ. ඒ කියන්නේ අඛණ්ඩව තේරුම් ගත යුතු දෙයක් නැහැනේ. ඒක අභිරහසක් කියන්නේ අපිට. අපගේ අවබෝධය සීමිත නිසා අපි විවෘත වෙන්න ඕන දේව අනාවරණයට. එතකොට දැන් මේ උපමා කතාවෙනුත් ඇත්තටම අභිරහසක් තමයි අනාවරණය කරන්නේ. යම්කිසි විදිහක මේ ලෝකයේ තියෙන දේව සැලැස්මක් තමයි. දැන් ඊළඟ බීජ වර්ගයට ගියොත්ස කටු අතර වැටුණු බීජ. දැන් කටු අතර වැටුණු බීජ ඵල දරන්නේ නැත්තේ නෑ. ඵල දරනවා. උන්ට මුලුත් තියෙනවා යම් ප්‍රමාණයට ඵල දරනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ කටු නිසා මේ බීජ ඒ ඵල දැරීම ඉතා වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔවුන්ට හිරු එළිය ලැබෙන්නේ නැහැ. අවශ්‍ය වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ. ඒ අර බීජයක් ඵල දැරීම සඳහා ඒ කියන්නේ පැලයක් රෝපණය වීම සඳහා අත්‍යවශ්‍ය සාධක ටිකක් තියෙනවා. ඒ සාධක ලැබෙන්නේ නැහැ. මොකද ඒ සාධක සියල්ලක්ම වහලා තින්නේ කටු නිසා. දැන් මේ කටු කියන දේවල් මොනවද කියලා අපි චුට්ටක් හොයලා බලමුස. දැන් ලාංකික සමාජයට සම්බන්ධ කරගත්තොත් නම් කටු කියලා කියන්නේ ඇත්තටම මේ ලාංකික සමාජයේ මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය. ඒ වගේම මේ ජීවන වියදම. එතකොට බොහෝ අය අද උත්සාහ කරනවා මේ ජීවන වියදම වැඩි නිසා ආර්ථික අර්බුදය නිසා රට හැර යන්න. එතකොට බොහෝ අය සමහරක් වෙලාවට විවිධ රැවටීම් වලට ලක් වෙනවා. ඇතැම් අය දේශපාලන රැවටීම් වලට ලක් වෙනවා. ඇතැම් අය ওই රට යාමේදී බොහෝ රැවටීම් වලට ලක් වෙනවා. විවිධ රැවටීම් වලට ලක් වෙනවනේ. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ ජීවිත පළදරා ගන්නට බැරි වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ ලැබෙනවා. හැබැයි පවතින සමාජ ආර්ථික රාමුව නිසා ඔවුන්ට පළදරන්න විදිහක් නැහැ. එතකොට ඒව තමයි කටු වෙන්නේ. ඇත්තම දැන් මේ කෙනෙක්ගේ කනස්සල්ල ඇත්තම පොදුවේ වලදී මේක අපිට තියෙන කනස්සල්ලක් නෙමෙයි. කනස්සල්ලට කටු කියන එක හරියද? ලංකාවේ සමාජයට ආදේශ කරලා බලුවොත්. එතකොට බඩගින්න ඉන්න කෙනෙකුට අපිට කියන්න පුළුවන් ද ඔවුන් කටු අතර වැටිච්ච බීජ කියලා. සර් හිතන්නේ මොන වගේ අදහසක්ද? ඒ කියන්නේ දැන් කටු වල තියෙන තව දෙයක් තමයි කටු ගස් බොහොම ශක්තිමත්නේ. ඔව්. නේ සමහර කටු ගස් තියෙන ගොඩක් වතුර නැතුවත් පවතින්න පුළුවන්. හොඳ ගහක් හරි අමාරු පැලයක් හිටව ගන්න. නේ අපි දන්නවනේ ඒක. අර ගස් එහෙමනේ නිකම්ම වැවෙනවා විතරක් නෙවෙයි හොඳ බීජ ඒවා නිකන් යට කරලා දානවා. ඒතර කටු ගස් කියන එකේ තියෙනවා හරි කර්කශ ඒ වගේම හරි ප්‍රබල නේද බොහොම දරුණු භාවයක් තියෙනවා. හැබැයි අපිට පුළුවන් ඒ ජය ගන්න. ඒ අභියෝග ජය ගන්න පුළුවන්. ඒ අභියෝග වලින් සමහරක් වෙලාවට අපිට පේනවා වැටෙනවා වගේ. අර කටු ගස් වලින් හොඳ ගස් යට කරලා දානවා වගේ. දෙයක් දැනෙනවා තමයි. මොකද සමාජ ආර්ථික දේශපාලන වෙනත් දෛනික ජීවිතයේ තියෙන දුෂ්කරතාවයන් වලින් අපිව යට කරන්න පුළුවන්. නැති කරන්න පුළුවන්. මොකද මනුෂ්‍ය ජීවිතය පදනම් වෙන්නේ ඒවා මත නිසා. හැබැයි අවසානයේදී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රබලයි. ඒකට අපි ඉඩ දෙන්න ඕන. ඒකත් එක්ක යම්කිසි විදිහක අපි අරගලයක ඉන්න ඕන. හැබැයි ඒ කටුක භාවය, කර්කශ භාවය එහෙම නැත්තම් ඒ අභියෝගාදාත්මක తත්වය අපි අව탁සේරු කළ යුතු නැහැ. දැන් මේ උපමාවේ ඉතා වැදගත් දෙයක් තමයි ක්‍රිස්තුන් වහන්සේ මේ බීජවලට එන මේ බාධාවන් තුන විවිධ මට්ටමේ බාධාවන් තුනක්නේ පෙන්눔 කරන්නේ මට්ටම් තුනක්නේ. ඒවා උන්වහන්සේ අව탁සේරුවට ලක් කරලා. ඒක හොඳම පොයින්ට් එකක් දැන් ඇත්තටද අපි කතා කරා වගේ මේ කටු කියලා කියන්නේ දුප්පත්කම නම් ඒ කනස්සල්ල නම් දෙවියන් වහන්සේ එලා දකින්නේ දුප්පත්කම කනස්සල්ල නෙවෙයි. වැඩේ තින්නේ අපි පුළුවන් තරම් නිරාවරණය වෙන්න ඕන දෙවියන් වහන්සේට. අපි දැන් ওই කටු වලට නිරාවරණය වෙන්න ගියෝදී කනස්සල්ලට නිරාවරණය වෙන්න ගියොත් දුප්පත්කමට නිරාවරණය වෙන්න ගියොත් රැවටීමට අපි නිරාවරණය වෙන්න ගියොත් අපිට ඒව දෙවියන් වහන්සේට වඩා ලොකු නෝතින් අන්න එතනයි අපිට ඵල නොදරන තැනට අපිපත් වෙන්නේ. එතකොට අපි යට වෙන්නේ. අපිට ඒ දේවල් වලට වඩා දෙවියන් වහන්සේව ලොකු නම් උන්වහන්සේව ඉස්මතු කරගන්න පුළුවන් නම් අපිට එතනින් ඵල දරන්න පුළුවන්.
ඒක නිසා තමයි උන්වහන්සේ දැන් මේ උපමාව යොමු කරන්නේ උන්වහන්සේගේ අනුගාමිකයන්ටනේ. අනුගාමිකයන්ට කියනවා ඔබ ජීවත් විය යුත්තේ මෙන්න මෙහෙමයි. එතකොට ඔවුන් ජීවත් වෙන විදිහ අනිත් අයට ආදර්ශයක් වෙනවා. මොකද ඕක අපිට හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බෑ. මොකද විවිධ මිනිස්සු ඉන්නේ විවිධ මට්ටම් වලනේ ජීවිතේ. විවිධ අරගලවලනේ විවිධ ආකාරයේ අමාරු කම්වලනේ ඉන්නේ. එතකොට මේ අනුගාමිකයෝ තමයි අන් අයට ආදර්ශයක් විය යුත්තේ. අන් අයට යම්කිසි විදිහක ආලෝකයක් සැපිය යුත්තේ ඔවුන් තමයි. ඒක නිසා තමයි ඔවුන්ට මෙය විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙන්නේ. එතකොට අපි වුණත් දැන් අපි මෙය ජීවත් වෙනවා නම් එතකොට ජීවත් විය යුත්තේ තව කෙනෙකුට මගේ ජීවිත රටාව ආදර්ශයක් ආශිර්වාදයක් සැනසෙල්ලක් වෙන විදිහට ආශාවාදයක් වෙන විදිහට. දැන් සමහර වෙලාවට අපගේ ජීවිත රටාවම තව කෙනෙකුට බරක් වෙන්න පුළුවන්. තව කෙනෙකුව නොමග යවන දෙයක් බවට පත් වෙන්නත් පුළුවන්. අපි ජීවත් වෙන වැරදි ක්‍රමවේද. ඒක නිසා තමයි මේ අනුගාමිකයන්ට උන්වහන්සේ ලොකු වගකීමක් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම එතන ඉඳපු අනිත් අයටත් මේ පණිවිඩය දෙනකොට ඒ ඉඳපු ජනකායට සමූහයාට උන්වහන්සේ අවධාරණය කරන්නේ ඒක තමයි යම් පිරිසක් මේකට යොමු වෙන්න ඕන. හැමෝම මේ විදිහට ජීවත් නොවන්න පුළුවන්. යම් කිසි විදිහක තමාගේ ජීවිතේ එවැනි ජීවිත රටාවකට අර අපි කියන්නේ ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිත රටාවකට යොමු කරන පිරිසක්ව තමයි උන්වහන්සේ ගොඩනගන්නේ. ඒ පිරිස තමයි සරුපසේ වැටුණු බීජ සහ ඒ පළදරන බීජ බවට පත් වෙන්නේ. දැන් සරුපසේ බීජ කියන එක හරි වැදගත්. ඒ කියන්නේ මොන අභියෝගයේ තිබ්බත් මොන ගැටලුව තිබ්බත් ස්වභාව ධර්මයේ මොන මහා සුලිකුණාටු මොන ගම් වතුර මොන දේ ආවත් සරුපස තුල වුන් වැඩෙනවා. ඒ ඔවුන්නේ පළදැරීම සිද්ධ කරනවා. දැන් අපේ සමාජයට මේක ආදේශ කරොත් මොන ආර්ථික අර්බුද තිබ්බත් මොන තරම් රැවටීම් ආවත් ඒ දෙවියන් වහන්සේගේ වචනය තුළ පෝෂණය වෙලා දෙවියන් වහන්සේ ලොකු නම් දෙවියන් වහන්සේගේ වචනය ලොකු නම් ඒ පෝෂණය ලොකු නම් ඔවුන් ඵල දරනවා. එතකොට මේ සරුපසේ වැටෙන බීජ බවට පත්වන්නට අපිට දෙන්නස මානයක් විශේෂයෙන්ම මෙතන විශේෂ වචනයක් තියෙනවා මේ අසා තේරුම් ගන්න අය. මේක හරි විශේෂ වචනයක් සර්. මේකත් එක්ක අපි මේ සරුපසේ බීජ ගැන චුට්ටක් තව ගැඹුරින් විග්‍රහ කරොත් සර්. දැන් අපි කියමු දැන් ගහක වුණත් අපි දන්න දෙයන්නේ ඵල දැරුවාම එක ගහක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ බිහි වෙන්න පුළුවන් දහස් ගණන්, ගෙඩි දහස් ගණනක්. එතකොට එක ගහක් වුණාට එය නිවැරදි ආකාරයෙන් හරි ආකාරයෙන් ඵල දැරුවාම බොහොම නිරෝගී ඵල දැරුවා අපි කියමු ලොකු අඹ ගහක් කියලා. හැබැයි ඒකෙන් භුක්ති විඳිනවා දහස් ගණනාවක්. ඔව්. එතකොට ඇත්තට අපිට 10කට අඹ දෙන්න ගස් 10ක් ඕනේ නැහනේ. සමහරකට හොඳ ගස් දෙකක් ඇති 10කට. අඹ දෙන්න. ඔව්. ඒකයි වැදගත්. ඒතර අපි බලන්න ඕන ඒ දිහා ප්‍රමාණාත්මකව නෙවෙයි. ගුණාත්මකව. ඒතර සමහරකට යම් කිසි ගමක අපි දුමු දැහැමි මිනිසුන් 5 දෙනෙක් ඉන්නවා කියලා. ඊටාම දැහැමි අය, ධර්මිෂ්ඨ අය, ඵලදරන අය. ඒතර මේ 5 දෙනාට පුළුවන් මුළු ගමටම ආලෝකයක් සපයන්න. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ අනිත් අයත් ඒ ඔවුන්ව මේ 5 දෙනාව අනුකරණය කරනවානේ. ඔවුන්ටත් හිතනවා අපිත් මේ වගේ ජීවත් වෙන්න ඕන, මේ වගේ ඵල දරන්න ඕන, මේ වගේ දැහැමිව ඉන්න ඕන කියන එක. ඒතර දෙයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ මහා පරිමාණයෙන් නෙවෙයි. ඊගාව ඇත්තට කියවීමේදී ඒක තව අවධාරණය වෙන ලොකු දේවල් වලින් නෙවෙයි සුළු දේවල්. සමහර වෙලාවට අපි ඒවා නිරීක්ෂණය කරන්නේ අපිට පේන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ බොහොම නිහඬව ඊටාම නිහතමානී ආරම්භයන් වලින් පටන් අරගෙන සුළු දේවල් වලින් ලොකු දේවල් කරගන්න. හරියටම කිව්වොතින් නිහතමානී ආරම්භයක් කියලා ගත්තොතින් හරි සුළු දේවල් වලින් පටන් ගන්නවා කිව්වොත් අර සරුපසේ වැටෙන බීජවල මුල් අදිනවනේ. ඒ මුල් හරි බොහොම සියුම් චූටි දේවල්නේ. ඒ මුල් තමයි මහා විශාල මුල් බවට පත් වෙන්නේ සර්. එතකොට ඇදහිල්ල. එතකොට දැන් මේ ඇදහිල්ල නැමැති ශක්තිමත් මුල් තමයි ඔය මහා රුක් ඇති පළදරන ලද ශ්‍රාවකයන් නිර්මාණය කරන්නේ. ඇත්තටම දැන් මේ ඇදහිල්ල කිව්වොත් මේ ඇදහිල්ල නිකම්ම නිකන් ඇදහිල්ල කියන්නේ මොකක්ද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඇදහිල්ල කියන්නේ මේ නිකම්ම නිකන් හැඟීමක් නෙවෙයි. අපි අපේ ජීවිතවලට බැහැලා ඒ ජීවිත අවබෝධය තුලින් දෙවියන් වහන්සේ තේරුම් අරගෙන දෙවියන් වහන්සේ තුල ජීවත් වීම කියන දේ තරයේ විශ්වාස කරමින් උන්වහන්සේට සැරෙන්ඩ වෙනවා. අපි කියන්නේ උන්වහන්සේට නතු වීම තුල යන
දෙයක් තමයි ජීවිත පුහුණුවක් ප්‍රැක්ටිස් එකක් තමයි සම ඇදහිල්ල කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම. ඒ වගේම ඇදහිල්ලෙන් තමයි අපගේ ජීවිත අර්ථවත් වෙන්නේ. ඒතර ඇදහිල්ලේ අපි ඇදහිල්ලෙන් ගැඹුරු වෙන්න අනාගතය ගැන අනවශ්‍ය විදිහට කරදර වෙන ප්‍රමාණය නහයෙන් ගන්න ප්‍රමාණය අඩු වෙනවා. මැසිවිලි නගන ප්‍රමාණය පොඩි දෙයකටත් අපි සමහර වෙලාවට ලොකුවට නහයෙන් ගන්නවානේ මැසිවිලි නගනවානේ ඒක අඩු වෙනවා. මොකද දෙයන් වහන්සේ කෙරේ තියෙන ඇදහිල්ලෙන් තමයි සැබෑ සුරක්ෂිතභාවය අපට ලැබෙන්නේ. ඒ මුල් ශක්තිමත් වුණාම බාහිරින් එන ඕනෑම අභියෝගයකට ඒ රෝපණය ඔරොත්තු දෙනවා සර්. ඒ ගසට මුහුණ දෙන්න මුහුණ දෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඉතින් එහාට ඉස්සරහට ගියාම සර් දැන් අපි බලන් තව දෙයක් අමතකුණා සර්. දැන් මෙතනදී මේ සරුපස්ස කියනවා දැන් ඔවුන් 7 ගුණයකින් 10 ගුණයකින් 30 ගුණයකින් 60 ගුණයකින් වගේ ඔවුන් පළ දරනවා කියලා. දැන් මෙතනදී අපිට කියන්න පුළුවන් 2 ගුණයකින් පළ දරනවා 3 ගුණයකින් පළ දරනවා කිව්වත් ප්‍රමාණවත්නේ අපේ ගණන් මිලව වලට අනුව. හැබැයි මෙතන අපේ ගණන් මිලව වලට එහා ගිය 30 ගුණයකින් 60 ගුණයකින් 100 ගුණයකින් විතර පළ දරනවා කියලා කියනවා. මේ ඔව් සුවිශේෂ කතුවරයා මේක නිකන් හිතට ආවට ලියපු දෙයක් නෙවෙයි සර්. අපි ඒක පැහැදිලි කරමු සර්. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ ඒක අපිව පුදුමයට පත් කරනවා. පළදරන අය මහා විදියට පළදරනවා. මොකද අපිට අර හැඟීමක් ආවනේ මේ අපරාධේ මේ බීජ නාස්ති වෙනවනේ වගේ කියලා. නේද? අපි නිකන් පොඩි දත්තලේ ගත්තොත් අපිට තේරෙන්නේ නාස්ති වෙන ප්‍රමාණය වැඩි වගේ. ඔව් දැන් අපි තුමු පාරාද්දර වැටුණයි කියලා බීජ 100ක්. එතකොට ගල් අතර බීජ 100ක් දැම්මයි කියමුකෝ. ඊළඟට කටු අතර තව බීජ 100ක් දැම්ම කියමු. එතකොට මේ සරුපසේ තව බීජ 100ක් දැම්ම කියමු. ගණන් හද වෙලොම බීජ 400ක් වපුරලා 400න් 300ක්ම නාස්ති වෙලා 100යි පළදරලා තියෙනවා. නාස්ති වෙන ප්‍රමාණය වැඩි කියලා කියන ඉංගිය තමයි උන්වහන්සේ දෙන්නේ. හැබැයි අර 100 30 ගුණයක් 60 ගුණයක් 100 ගුණයකින් පළදරුවයි කිව්වම අර නාස්ති වෙච්ච ගන්නට වඩා ඵලය ලැබිලා තියෙනවා. 10 ගුණයකින් 100 ගුණයකින් ඵලය ලැබෙනවා. නාස්තියක් වෙනවා වගේ පේන නාස්තියකුත් වෙනවා ඇත්තට. එහෙම දැන් අපි 100 දෙනෙකුට දේශනාවක් කරොත් ඕකේ එක්කෙනෙක් වෙන්න පුළුවන් ඕක ගන්න. ඕකෙන් ඒ පණිවිඩය අවශෝෂණය කරගන්න. හැබැයි ඒ පුද්ගලයාගෙන් ලොකු වෙනසක් වෙන්න. ඔව් සර් ඉස්සෙල්ලා කිව්වේ ගමේ ඉන්නේ 5 දෙනායිද ඔය ග්‍රහණය කරගන්නේ. ඒ අය අනිත් අයට මේක බෙදුවොතින් ඒ ඵලය වැඩි වෙනවා. ඒතකොට අර නාස්ති වුණාට අර ලබා ගන්න අය එයට වඩා සමාජයට වපිරීම තුළ ඵලය වැඩි. ඒක නිසා තමයි උන්වහන්සේ කියන්නේ අධෛර්යයටපත් වෙන්න එපා කියලා. ඒ වැඩේ කරන්න බීජ වැපිරීම කරන්න. දැන් මට දෙවියන් වහන්සේගේ වචනේ ග්‍රහණය කරගන්න බැරි වෙච්ච කෙනෙක් කියලා කියන්නකෝ. සර් ග්‍රහණය කරගත්ත කියන්නකෝ. ඒ බැරි වුණත් මට සර් හරහා තවත් පෝෂණය වීමේ අවස්ථාව තියෙනවා. ඔව් ඒකයි මේ කියන්නේ සර් නේ. ඒතර නාස්ති වීමක් වෙනවා ඇත්තට. හැබැයි ඒ නාස්ති වීමට වඩා වැඩි ඵල දැරීම මහත් ඵලයක්. 5 දෙනා 6 දෙනා දරන ඵල හිතා ගන්න බෑ. අපිව පුදුමයට පත් කරන දෙයක්. ඒකයි කියන්නේ. මොකද ඇත්තට ඒ ගහක වුණත් ඔක පාවුලුතුමා කියනවානේ වර්ධනය ලබා දෙන්නේ දෙයන් වහන්සේට. අපි වතුර දානවා, පොහොර දානවා, ඒ බීම සකස් කරනවා, සේරම කරනවා. වර්ධනය එන්නේ උන්වහන්සේගේ උන්වහන්සේගේ ක්‍රියාවක්. ඒ ගැන අපි කරදර වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඒක හරියට කරනවා. කොච්චර කරනවද කියනනම් අපව අර මේ පුදුමයට පත් කරවන වර්ධනයක් සහ පළදැරීමක් සිදු වෙනවා. ඒතර අර මුල ඉඳලාම අර ස්නාවක ජොහාන්තුමාගේ දේශනාවේ ඉඳලාම ඉංගිය දෙන්නේ පළදැරීම පිළිබඳව. ඒක හරි වැදගත්. අපි මේ මුළු මේ සුවිශේෂයේම මතේතුමාගේ සුවිශේෂයේම මූලික දිශානතිය තේරුම් ගන්න ඕන. පළදරන් නැත්තම් අපෙන් වැඩක් නැහැ. අපි බරක් වෙනවා. අන්න අයටත් බරක් වෙනවා, මටම බරක් වෙනවා. ඒ ගහත් වැඩක් නැහැනේ. ගහටම මේ සුයං තෘප්තියක් ලැබෙන්නේ නැහැ පළදරන් නැති ගහක් වුණාම. ඔව්. දැන් සර් මෙතනදී අපිට එන තව ප්‍රශ්නයක් තමයි අවසන් වශයෙන් අපිට එන ප්‍රශ්නයක් තමයි මම මොන පසද? අපිට කියන්න පුළුවන් හරි. දැන් එහෙනම් ඔයා මොන වගේ පසක් වෙනවද? මම මොන වගේ පසක් වෙනවද? සර් මොන වගේ පසක් වෙනවද? අපිට හිතෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ සුවිශේෂ පාඩේ අපි අයිති කරගන්න ඕනේ. එහෙම නෙවෙයි කියලා මම යෝජනා කරනවා. ඇත්තටම කිව්වොත් පස එකයි. හැබැයි මේ පළදැරීම කියන දේ මේ මොන පසද කියන එක ගත්තොත් ඒක එක්කෙනෙක්ම තුල තියෙන තත්ත්ව හතරක්. විදිහට තමයි අපි මිනිස්සුන් විදිහට අපි අයිති කරගන්න ඕනේ. දැන් මට මගේ තත්ත්වය ඇතැම් වෙලාවට පාරාද්දර වැටිච්ච බීජ බවට මම පත් වෙච්ච අවස්ථාවල් තියෙනවා.
ඒතර කටු අතර වැටුණු බීජයක් බවට මම පත් වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සරුපසේ වැටිච්ච බීජයක් බවට පත් වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. මේ අප තුළම මේ තත්ත්ව හතරම තියෙනවා. එතකොට අපි බලන්න ඕන ඒ තත්ත්ව හතර තෝරා බේරාගෙන පුළුවන් තරම් සරුපසේ බීජයක් කියන තත්ත්වය අයිති කරගන්නේ අපි කොහොමද කියන එක සර්. ඒකයි මේ මොහොත තුල මං කොතනද ඉන්නේ. දැන් සමහර කෑ මෙහෙම ඉන්න පුළුවන්. මෙහෙම ඉන්නවා. දැන් පළවෙනි අවස්ථාවේ ඔවුන් ඉන්න පුළුවන් දීර්ඝ අවුරුදු ගණනාවක්. ඔව්. අවුරුදු ගණනාවක් මේ කිසිසේත්ම දේව වචනයට දේව අනාවරණයට විවෘතභාවයක් නැතුව එයින් ඈත් වෙලා අවුරුදු 10 15 20 30 ඉන්න අය ඉන්නේ. දෙවියන් වහන්සේ පිළි නොගන්න අය ඉන්නවා. සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා ඉන්න අය. ද්‍රෝණුත් ඒ තමන් ඉන්න තත්වය ගැන අවංක වීම වැදගත්. ඒ වගේම අපේ ජීවිත තුල අපි කොතරම් ක්‍රිස්තුන් වහන්සේ එක්ක ගමනක් යන්න ගියත් අපි වැටෙන මොහොතවල් තියෙනවා. ප්‍රශ්න කරන මොහොතවල් කලකිරීමට ලක් වෙන මොහොතවල් අපිට තියෙනවා. හැබැයි ඒ දේවල් අධෛර්යයට පත් වෙන්න හේතුවක් නෙවෙයි. ඒකයි කියන්නේ. උන්වහන්සේව දාලා යන්න හේතුවක් නෙවෙයි. ඔව්. ඵල නොදර ඉන්න හේතුවක් නෙවෙයි කිසිම ප්‍රශ්න ගැටලු. ඒ ගමනේ අපි ඉන්න ඕන. ඒ කියන්නේ අපිට පොළවේ පසක් වෙනස් කරන්න බෑ. නමුත් අපේ හදවතේ පස අපිට වෙනස් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද මේ පස කියන දේ අපනම් අප පිළිබඳව තියෙන තත්වයක් නම් අපිට හදවත කියන දේ අනිවාර්යෙන් අපේ සිත අපිට වෙනස් කරගන්නට පුළුවන්. ඒ වගේම සර් දැන් අද අපේ රටේ කෙනෙක් කලකිරිලා එතකොට මේ ආර්ථික බරින් තැලිලා පොඩි වෙලා ඉන්න කෙනෙක් නම් තමන්ගේ හදවත නැමැති පස සරු කර ගැනීම සඳහා කළ යුත්තේ මොකද්ද? ඒ කලකිරීමෙන් මෙදෙන්න ඔහු අවදි යුත්තේ කුමන මාර්ගයකටද? දෙවියන් වහන්සේගේ වචනය වුන් ග්‍රහණය කරගත්තේ ගත යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳවත් අපි විවරණයක් දෙමු මේ සුවිශේෂ පාඩය ඔස්සේ. අපි තුන් පුද්ගලෙක් ඉන්නවා කියලා සාපේක්ෂ වශයෙන් ප්‍රශ්න අඩුයි කියලා සමාජ ආර්ථික ප්‍රශ්න ඒත් ඔවුන්ට වෙන ආකාරයක කලකිරීම තියෙනවා. සමහරකට පෞද්ගලික ජීවිතය තුළ එහෙම නැත්නම් ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ එහෙම නැත්නම් යම් මානසික තත්වයන් මානසික අරගල නිසාත් ප්‍රශ්න වලින් මිරිකෙන්න පුළුවන්. එතකොට අපි අර සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න වලින් පීඩා විඳින අය දිහා අපි විශේෂයෙන් බැලිය යුතුයි. ඔවුන්ට අපි ආශිර්වාදයක් විය යුතුයි. නමුත් ඒවා විතරක් නෙවෙයි එකම ආකාරයේ ප්‍රශ්න. විවිධ පුද්ගලයන් විවිධාකාරයේ තත්වයන් වලට මුහුණ දෙනවා. හැබැයි හැම එකටම මුහුණ දෙන්න ඒ හැම එක තුලින්ම අපි ගමන් කරන්න අපේම හැකියාවෙන් අපිට බැහැ බොහෝ වෙලාවට. ඒක නිසා තමයි අපි උන්වහන්සේ මත යැපෙන්න ඕන. අනිවාර්යෙන්. ඒ යැපීමේදී අපි යොමු යුතු ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව මම යෝජනා කරනවා. මම මේ කරුණු තුන යෝජනා කරන්න උදාහරණත් එක්ක සර් වැඩිපුර පැහැදිලි කරන්න. දැන් ඇත්තටම කිව්වොත් අපි එහෙම යැපෙන්න නම් අපි මුලින්ම කරන්න ඕන අර අපේ කලින් කතා කරපු තත්ත්ව තුන තියෙන්නේ දැන්. සරුපස කියන තත්ත්වය නම් හදවතේ පස සරුපසක් නම් ගැටලුවක් නැහැ. හැබැයි හදවතේ පස පාරද්දර පසක් නම් ඒ වෙනස් කරගත යුතුයි. හදවතේ පස ගල් අතර පසක් නම් ඒ වෙනස් කළ යුතුයි. කටු අතර පසක් නම් වෙනස් කළ යුතුයි. පාරද්දර පස වෙනස් කරන්න පුළුවන් හොඳම දේ තමයි පාර මොලොක් කරන එක. එතකොට ගල් අතර තියෙන පසක් නම් කරන්න ඕන හොඳම දේ තමයි ගල් ඉවත් කරන එක. කටු අතර තියෙන පසක් නම් කටු කපා ඉවත් කිරීම. එතකොට අපිට පාර මොලොක් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉරිද පූජා වෙලාවට තරුණියනි මගේ නංගි මල්ලි ඔබ ෆෝන් එක අතේ තියන් ඉන්නවා නම් පොඩ්ඩක් ෆෝන් එක පැත්තකින් තියලා මේ වචනය මටයි කියලා ඔබ අයිති කරගන්න. එතකොට ඔබ පාර මොලොක් කරાવી. ඔබව මොලොක් කරගන්න. එතකොට ඉබේම ඔබේ පස මොලොක් වෙලා සරුපසක් බවට පත් වේ. ගල් අතර වැටිච්ච පසක් නම් ඔබේ දැඩි බව යම් කිසි දෙයකට මොලොක් කරගන්න. උන්වහන්සේට කොන්දේසි විරහිතව නතු වෙන්න. එතකොට කටු අතර පසක් නම් ඔය කනස්සල්ලෙන් මිදෙන්න. කනස්සල්ලක් මොකටද? ක්‍රිස්තුස් වහන්සේ අපට ගැලවීම අයිති කරලා දීලා ඉවරයි. ඒ අයිති කර ගැනීමයි අපි කළ යුත්තේ. කනස්සල්ලෙන් ඉන්න එපා. උන්වහන්සේ අපට ප්‍රීතිය ලබා දීලා ඉවරයි. ප්‍රීතිය මාර්ගය පෙන්වලා දීලා ඉවරයි. කනස්සල්ල අභියෝග සියල්ලක්ම උන්වහන්සේට බාර දීලා උන්වහන්සේට නතු වෙන්න. මේ යෝජනත් එක්කස අපිට සපයන්න තව මානයක්. ඒක සම්පූර්ණයෙන්ම හරි. ඇත්තටම කියනවා නම් අපි ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයෙන් පස්සේ ඇත්තම කතාව තමයි අපිට කලකිරෙන්න හේතුවක් නැහැ. කලකිරෙන්න වළංගු හේතුවක් නැහැ. කලකිරීමට පත්වෙන්න తాවකාලික හේතු තියෙනවා. හැබැයි ඒවා නියම හේතු නෙවෙයි. දැන් අපිට
කිසිම හේතුවක් වලංගු සහ ප්‍රබල හේතුවක් නැහැ මානසිකව කඩා වැටීමට. හේතුව උන්වහන්සේ අප සමගයි. උත්තානෝ ස්වාමීන් වහන්සේ විශ්වයේ හැම තැනම ඉන්නවා. හැම කෙනෙක් එක්කම ඉන්නවා. එයට අපි ප්‍රතිචාර දක්වන්න ඕන. ඒකට අපි අවදි වෙන්න ඕන. ඒ කියන්නේ මම තනි නැහැ. උන්වහන්සේ මා සමගයි. ඕනෑම තත්වයකට මට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. උත්තානෝ ස්වාමීන් වහන්සේ මා සමගයි කියන ඒ අවබෝධය නඩත්තු කරන්න ඕන. දැන් ඔක අපි දන්නවා සමහරක් වෙලාවට. ඒ වුණාට අපිට අමතක වෙනවා විශේෂයෙන් ප්‍රශ්නවලදී, අර්බුදයකදී. ඒ දැනුම, ඒ අවබෝධය, ඒ වගේ මේ සත්‍යතාවය අපි ඒ ගැන අපිට තියෙනවනේ යම්කිසි විදියක අවදිවීමක්. අවදිවීම නඩත්තු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒතර තමයි යාක්ෂණා ජීවිතයේ වැදගත් වෙන්නේ. බයිබලයේ හැදෑරීම වැදගත් වෙන්නේ. උන්වහන්සේ ගැන සිතීම වැදගත් වෙන්නේ අනාදිය වශයෙන්. මොකද නඩත්තු කිරීමක් නිකන් ඔහේ ආවට ගියාට සිදුවෙන දෙයක් නෙවෙයි. අපිටත් ඒ ගැන උනන්දුවක් ආශාවක් තියෙන්න ඕන. එතකොට අපි කලකිරෙනවා නම් ඒ කලකිරලා තියෙන්නේ අපගේම තත්වයක්. ඒකට අපි වග කියන්න ඕන. කාටවත් බැලලා වැඩක් නැහැ ඒකයි. අරයට මෙයාට බැලලා වැඩක් නැහැ. අපිත් ඒකට වග කියන්න. අනිත් මිනිස්සු ප්‍රශ්න ඇති කරනවා අපිට. ඒක ඇත්ත. සමහරක් අයත් අපේ ජීවිතවලට අමාරුකම් දුෂ්කරතාවයන් එකතු කරනවා. නමුත් අපිට පුළුවන් ජයගන්න සමහර තත්වයන් උන්වහන්සේ තුල. දැන් මේ සම්පූර්ණ බයිබල් පාඨය තුල අපට මේ ඉරිදා දැන් අපි මේ බයිබල් පාඨය පූජා වෙලාවේදී අහනවානේ. ඒකට ඒ තුල අපි අයිති කරගත යුතු දේ අපි සාරාංශයක් විදිහට ගත්තොත් මොන වගේ ආධ්‍යාත්මික පණිවිඩයක්ද අපිට සාරාංශගත කරලා දෙන්නට පුළුවන්. ඔව් දැන් ඵල දැරුවේ නැත්තම් ඒකෙන් වැඩිම හානියක් වෙන්නේ මට මුලින්ම. ඊට පස්සේ තමයි අනිත් අයට. ඒ කියන්නේ මට කවදා හරි කලකිරීමක් ඇති වෙනවා මගේ ජීවිතේ වැඩක් නැති ජීවිතයක්. මට මිල මුදල් තියෙන්න පුළුවන් යාන වාහන, ගෙවල් දොරවල් තිබුණාට මගේ ජීවිතේ ඇත්තටම ගැඹුරු අර්ථයක් හරයක් තිබිලා නැහැ කියලා විශාල කලකිරීමක් ඇති වෙන්න පුළුවන් නේ. ඇති වෙනවා අපි වයසට යන්න. ඒතර උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ මේ වපුරන්නාගේ උපමාවෙන් ඵලදරන ජීවිතයක් ගත කරන්න. එතකොට ඔබ ඇත්තටම සතුටින් ඉන්න පුද්ගලෙක් වෙනවා. දැන් ගහකට උනත් සතුටක් ඇති වෙන්නේ ඒ ගහ ඵලදරනකොටනේ. ඒ ගහ අපි කියන්නේ හරි ප්‍රාණවත්. දැන් ඵලදරන ගස් දිහා බලන්න. ඊතා නිරෝගී. ඒ වගේම විශාල අර මේ ශක්තියක් යනවා එතනින්. බොහොම මේ ජීවමාන ගතියක් තියෙනවා. බොහොම නිරෝගී ගතියක් තියෙනවා. ඵලදරන ගහක් දිහා බලන්න ආසයි අපිට. අර කනාටු වෙච්ච ගහක් වගේ නෙවෙයිනේ. ඒකෙන් අපේ මනසත් සංසුන් වෙනවා. නේද? ඒක හැමෝටම බොහොම ප්‍රියමනාප දර්ශනයක් වෙනවා. ඒතර ඒ ගහේ ඵල අපි අනුභව නොකරත් ඒ ගහ දිහා බලලා අපිට විශාල අතුලාන්ත ආනන්දයක් ප්‍රීතියක් ලැබෙනවා. ඵලදරන පුද්ගලයෙක් එහෙමයි. ඵලදරන පුද්ගලයෙක් දිහා බලලා ඒ වගේ කෙනෙක් ගැන අහලා ඒ වගේ කෙනෙක් ගැන කියෙව්වමත් අපිට ජීවිතය ගැන ලොකු ආශාවක්, ජීවිතයට ආදරය කරන්න හිතෙනවා. ඒ වගේ අපේ ජීවිතත් ඒ වගේ ජීවිත බවට පත් කරගන්න ලොකු ආශාවක් ඇති වෙනවා. අර ජීවත් වීමේ ආශාව වැඩි වෙනවා. ඔකට කියන්නේ අපි zest for life කියන එක වැඩි වෙනවා. ඉතින් ඒ දෙයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒකනේ. අර ඉරනේවුස් තුමා කියනවා දෙවියන් වහන්සේට දිය හැකි මහිමය තමයි මිනිසුන් ප්‍රාණවත් වුණාම. The glory of God is human becoming alive. අපි ජීවමාන වුණාම, අපි ඵල දැරුවම තමයි දෙවියන් වහන්සේව මහිමයට පත් වෙන්නේ. ඉරනේවුස් තුමා කියන එක සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒකට තමයි මෙතන අපිට ආරාධනා කරන්නෙත්. හොඳයි. ඉතින් අද අපි කතා කරේ ගොවියෙක් ගැන. තමුන්ගේ බීජ ඵල දරුවත් නැතත් වැපිරීමේ කාර්ය නිරන්තරයෙන් කරන ගොවියෙක් ගැන කතා කරේ. ඇත්තම කිව්වොත් ඒ ගොවියා තමයි දෙවියන් වහන්සේ. උන්වහන්සේ නිරන්තරයෙන් බීජ වපුරනවා. ගල් අතර වේවා, පාර අතර වේවා, කටු අතර වේවා, සරුබස්වල වේවා බීජ වපුරනවා. උන්වහන්සේ බීජ වැපිරීම නතර කරන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය අපේ ජීවිතවලට දෙන එක උන්වහන්සේ නතර කරන්නේ නැහැ කිසිම දවසක. අපි අතර ඉන්නවා විවිධ අය. අපි ඔබ තුල විවිධ තත්ත්වයේ අය ඉන්න පුළුවන්. විවිධ තත්ත්වවල මේ තත්ත්වයන් හතරේම ස්වභාවයන් ඔබ තුල තියෙන්න පුළුවන්. අප තුල තියෙන්න පුළුවන්. අපි ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න පුළුවන්.
අපි අභියෝගවලින් හෙම්බත් වෙලා ඉන්න පුළුවන්, ආර්ථික අර්බුද මැද්දේ තනි වෙලා ඉන්න පුළුවන්, සමාජ අර්බුද මැද්දේ තනි වෙලා ඉන්න පුළුවන්. එතකොට අපි පාරද්දර වැපිරිච්ච බීජ බවට එක් වෙලාවකදීපත් වෙනවා. ගල් අතර වැටිච්ච බීජ බවට පත් වෙනවා. කටු අතර වැටිච්ච බීජ බවට පත් වෙනවා. කනස්සල්ලෙන් ඉන්න පුළුවන්. හැබැයි හදවතේ පස සරු කරගන්න. ඔබේ හදවතේ පස ඔබ මොන වගේ පසක් වෙනවද, අපි මොන වගේ පසක් වෙනවද කියන එක අපි තීරණය කරගන්න ඕන. මුල් ශක්තිමත් වෙච්ච බීජ රෝපණය වෙන පැලයක් බවට අපි පත් වෙන්නට උත්සාහ කරමු. ඒ සඳහා දෙවියන් වහන්සේගේ නිත්‍ය රැකවරණය, උන්වහන්සේගේ ස්ථිර අධිෂ්ඨානය තුළ, උන්වහන්සේ අපට ලබා දෙන ඒ ස්ථිර රැකවරණය තුළ, උන්වහන්සේට නතුවීම තුළ අප නිරන්තර ඇදහිල්ලෙන් නෙමු, යාක්ෂාවෙන් නෙමු. ඉතින් මේ දින අපි සාකච්ඡා කරේ ඊළඟ ඉරුදිනට නියමිත සුවිශේෂය. ඉතින් මේ සුවිශේෂය ඔබ පූජාවට යන්න, පූජාවේදී නැවත වතාවක් අහන්න, නැවත වතාවක් පෝෂණය ලබා ගන්න. පියතුමා, ඔබේ පල්ලියේ පියතුමා තවදුරටත් ඔබ මේ ඔස්සේ පෝෂණය කරයි. ඒ සඳහා තවදුරටත් අවදි වෙන්න, හිතන්න මේ ගැන. ඉතින් අද දවසේදී අපි ඔබෙන් සමුගන්නවා. ස්තුතියි සාපිත් එක්ක සම්බන්ධ වෙලා අද දවසේදී මේ පිළිබඳව අපට විවරණයක් ලබා දුන්නාට. ජේසු පිටයි සර්. ජේසු පිටයි. ඒ වගේම ප්‍රේක්ෂක බැතිමතුනි, ඔබට ජේසු පිටයි. සරු පසක් සහිත බීජයක් බවට පත් වෙන්න, සරු පසක වැඩෙන බීජයක් බවට පත් වෙන්න ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ජේසු පිටයි.